මහනුවර ඉඳලා හලාවතට යන්නේ නුවරින් කුරුණෑගල බස් එකේ කුරුණෑගලට ගිහින් කුරුණෑගලින් වාරියපොළ හෙට්ටිපොළ ගිංගිරිය හරහා හලාවත බස් එකේ කිලෝමීටර් වලින් ගත්තොත් කිලෝමීටර් 114ක දුරක්. අපි ඉතින් පොඩි බයිසිකල් රයිඩ් එකක් යන්න යන්නේ අපේ දනුව අයියා. මේ අපේ චූටි හෙවත් නිවසේ සමාජික චූටි කියන්නේ අපිට තියෙන අපේ චූටි පොද දෙකට තුනකට කඩන්න පුළුවන් බයිසිකල. ගෑනු පරාණයක් බලන්න තමයි අපි මේ වේගෙන් යන්නේ. ගයිස් ඉතින් සියලුම අපි දෙන්න ගොඩක් වේග යන්නේ මොනවා ගන්නද ගයිස් ඉතින් අපි හැමදාම මෙහෙම තමයි ඉතින් හලාවත අපි ඇවිල්ලා ඉන්න පොඩි වැඩකට ඔයාලට වෙනද මේ හදන ගමන් නයිස්කාව පොඩ්ඩක් ගෙවල් තමයි ඉතින් වැඩිපුරම තියෙන්නේ වඩවලක් තියෙනවා ගයිස් ඉස්සරහින් තේරෙනවද Trời cái nữa nó rất là sợ bởi là rồi đi cái nữa nó đi rồi cái nữa bởi là මේ හරිය තඩි බල්ලෙක් ඉන්නවා ගයිස් මේ හරිය ඊයේ රෑ තමයි අපි මේ හරියට ඇත්තටම ආවේ ගයිස් මේ හරිය ගියා ගයිස් සුපිරි රොට්වයිලර් බල්ලෙක් ඉතින් උඩ පොඩ්ඩක් බය වෙලා ආවේ ගයිස් ඔව් මෙතනින් නතර වෙමු දනුයි ඉන්නවද අපි මෙතනින් නතර වෙනවා ගයිස් මෙතනින් යාට අපි යන්නේ නැහැ මෙතනින් යාට අපි ආවම කරවලා මේ බ්‍රේක් නෑ ගයිස් මේ බ්‍රේක් නෑ අපි සමවත් අදගෙන මේ ටාර් ඉතින් ඔයාලට වෙනදි මේ තමයි හලාවත නගරේ. හලාවත තරමක් ඇදගෙන ඉන්නේ. අපේ දනුව අයියා බයිසිකලේ හරවන අන්න අතරින් පේනවා ඇති ගයිස්. දනුව අයියා මම පදින්නද? පුළුවන්ද කියන්නේ? නෑ ලගිරි. ලගිරි නෑ. එන අපේ රයිඩර් මහත්තයා දෙනවා පොරණ ලයිසන් නෑ මං හිතන්නේ. අපි වැටුණා යාළුවනේ නෑ හිත පොඩ්ඩක් වැටුණා අපි තරමක් ඉගලා තියෙන්නේ මේක ගයිස් අද මෙන්න මේක රේස් පදින්න යන්නේ මම තාත්තා මයන්ට ගයිස් පළවෙනියටම ගත්තම වාහනේ වැටුණා මොකද මම පොඩි කාලේ ඊට පස්සේ පුත්සා එක පදින්න ගයිස් මම මෙයා අද ගතට යන්න පුළුවන් මට ඕන අද ගතයි ඕන අද මේ ආදල් යන්නවා ගයිස් මේ දෙක යන්න අපි දන්නවා යාවට දෙකකින් යන්න ඕනේ කොහොමද අසරණ ජීවිතයක් ඈ ඔය දෙකකට යාට දෙල්ලෙක් නෑ මට දෙල්ලෙක් නෑ මේක අපි අසරණ ජීවිත ඕම් මේ වස්තු අසරණ ජීවිතයක් දැන් වාහනේ දාලා ඔන්න කිචලේ ඔය ඊට පස්සේ ගිය ඊට බහිනවා බලන්න මුහුදට ඉක්මනින් රේල් පාර දිගේම ඉක්මනට ගියා. මොකද ඒ වෙලාවෙත් ඊට බහින ගමන් තමයි තිබුණේ. ඉතින් අපි දුවගෙන ගියා. ඉතින් මේ කැමරාවල් ළඟ ඉන්නේ චූටි මල්ලි. ඒ වගේම තමයි මට එහා පැත්තෙන් ඉන්නේ සුදු එකක් අඳගෙන ඒ මිනිදු ලානිල්ලයක් අඳන් ඉන්නේ ගනේ. පිටිපස්සෙන් එනවා දෙන්නෙක් ඒ ට්‍රැක් කාරයෝ දෙන්න ප්‍රීතිකයි කවියයි. ඉතින් අපි මේ වැඩකට තමයි හලාවත ආවේ. ඒක මන් තමයි මේ ට්‍රැවල් පාර්ක් දාලා. යාළුවනි කලපුව.
Wow, very nice, very nice. Nice view, nice. That is Malu. Fish market shop. Fish market. Fish market. That is fish market. We are buying fish. Oh. Every day. Sunday. Every day morning. This is Isogodu. Hi. Ini memang gì vậy hả? Đúng không? Đi biết đúng. Ini biết tekawa. Alaawata. Cek නෙමෙයි මේක. නමක් කියන විශේෂ නමක් කියන්නේ නැහැ. මාර view එකක් තියෙන්නේ. අපි මේ බහිරකන් ඉන්නේ. ආ වෙලා තේම හිතන්නේ. බලමු වීඩියෝ කෑල්ලක් ගමු. කොහොමරි අපිට එන්න හිතුන්නේ ඒ තරමට ලස්සන view එකක් අපි බලවුවා. ගොඩක් වෙලා හිටියා. ඉඳලා අපි කොහොමරි රෑ වෙන කලින් ගෙදරට ආවා. හලාවත සංඝභවන කලායතනයේ විස්මංගල්ලෙට තමයි අපි ආවේ. ඒක තමයි ඔය ඉන්ටර්වල් එක ලැබිච්චාම පොඩි වටයක් ගැහුවේ. ඉතින් වෙස්මංගල්ලේ වීඩියෝ එකත් අපි දානවා බලන්න ඕනේ අනිවාර්යෙන්. අපි යන්නේ හලාවත තවමට රෑ 7:00 වෙලාව 7:00යි එලි බහින්න යන්නේ. පොඩ වටපිටාව පෙන්වන්න කරු වලටනේ. රායට ලස්සනයි කියනවා හලාවත. ඉතින් මේක බලන්න කන්ෆර්ම් කරගන්න තමයි යන්නේ. මම නම් දන්නේ මම හලාවතනේ මම නුවර. මේ වහින කන් නැන්ද? ඉතින් නුවර නම් ලස්සනයි රායට. ලක්ෂාන් මල්ලි කවියා කියන්නේ ආදරයට. ආදරයට හැම වෙලේම කරන්නේ කවි කියන එක විතරයි. දැමුත් මේ සින්දුවක් අහා යන්නේ ඒ තරමට ඒ සම්බන්ධ වැඩ කටයුතු කරගෙන ආතල් දෙක ඉන්න ඕනේ. හිනා වෙලා ඉන්න මොන ඒක තමයි නුවර ඔල්ලෝ. ගේ ගැම්ම ආතල් එකේ ඉන්න
දෙවෙනි එකත් එකම බලමු අපි හලාවත ලස්සන. මේ මාටි බාදියේ හරියි. ඒ හවා දකින්නවා මගේ බඩේ හැගෙනවා ඒකට Pira-pira pada kani, kalau kan, warna apa? Warna ini situ lagi ini. සෙල් වැඩ කරන බයික් විතරයි අපිට තියෙන්නේ. අපි ඉතින් කිලෝමීටරයට ලීටරයට කිලෝමීටර 80ක් වැඩ අපේ පැත්තේ තියෙනවා. වීඩියෝ මේ අයියා මේක චොක්ලට් එක දිනනවද? අප්පඩ තියෙනවා. සුවඳ එකක් ඇතිවෙනවා. ආයි සුවඳ එකක් මොනවද තියෙන්නේ? බලමුද? බලන්න. Duinta tuh hari ganda nih, Badai responnya. අපි සෙට් එකක් සෙට් උන්නේ නැත්තම් ගන්නවා. ගන්නම කියලා බැලුවේ. සෙට් එක. Wow. මේ ජූස් එක කීයද දන්නේ නැනේ. ජූස් එක කීයද දන්නේ? Ilang kan kamu ilang. Guys, අපි බොන්න යන්නේ මොනවද? මොනවද? පැණිදොඩම් බොන්න යන්නේ. පැණිදොඩම් බොන්න යන්නේ. හලාවත ටවුන් එක. හලාවත ටවුන් එක. ටවුන් එක. Rosa Love and Gift Center. ආ අද අල්ලන්න පොඩ්ඩක්. පැණිදොඩම් පේනවද? පොඩ්ඩක් දාන්න. පොඩි සැරේ නෝර්. අපි නුවර පොඩ්ඩක් තමයි දාන්නේ මොකද ගම්මේ දාන්නේ වලපතන ගම්මේ දවියට. අපේ ඉබලත් දිය. ගම්මිත් තියෙනවා ඒ වුණාට සැරට කන්නේ නැහැ. සැරේට ගන්න. සැරට කන්නේ බොන්නේ නැහැ නේ. අපි ජූස් එක බොන්න යන්නේ කට්ටිය. ඔව්. අයිස් කැටේ පොඩ්ඩක් දාලා වීඩියෝ මාරසි.
අයිස් කැටයක් දාන්න යන්නේ කට්ටිය. පේනවනේ guys. අඩනවා අයිස් කැටේ. පූල් එකේම ගන්න නැති අද පැණි දොඩ. මේ මෙතන දැන් කියන්නේ. මෙතන මොනවද කියන්නේ? නයිට් බසා. නයිට් බසා. නයිට් පසාර. මොර બોલો නයිට් පසාර දන්නේ නැද්ද? නයිට් පසාර නැද්ද? අදම න්යාය ඉවෙත් නේ. ඒ පැත්තේ නයිට් පසාර නැහැ. නෑ. පසාරවත් නැද්ද? නයිට් පසාර. නෑ මොකුත්. සති බොල්ල නම් තියෙනවා. ටවුන් වල. සති බොල්ල. නෑ සති බොල්ල. මම ටික වල ටවුන් එක දාන්න. ඔව්. අන්න. පොඩ්ඩක් එඩ ගන්න. මේ චීස් එකක් දාමු. මොකද තාත්තේ? පැණි රහයි කියන්නේ ඉතින් අනිවාර්යෙන් ආයේ මේ මොකද නයිට් බාසාර එකට આવොත් මේ අංකල් හිටියොත් අනිවාර්යෙන් බොන්න ඕනේ. පට්ට රහයි. අනිවාර්යෙන් බොන්න ඕනේ තරක. චොට්ටක් බොන්න. වඩේ එකක් බොන්න. අඩුව සිපිරේ. කෑල්ලක් දෙන්න. අපේ තාත්තේ නම් හොඳයි වගේ බලුන් කාලා එහෙමයි ඉතින් අපේ රෑ ගමනට මිනිඳුටයි ප්‍රීතිටයි එන්න බැරි වුණා. මොකද මිනිඳුගේ බෙරේ හදාගන්න ගියා අය දෙන්න. ඉතින් අපි ටික රවුම් ගහලා හරි රෑ වෙද්දි ගෙදර ආවා. ඉතින් ඊට පස්සේ අපි ගියේ කකලේලි මංගල්‍ය අලුතෙන් වෙස් බඳින ශීර්ෂාභරණ පළඳින ළමයිට ආශිර්වාදයක් වෙන්න පැම්පිටි විහාරයකට. ඉතින් ඒකත් හලාවතම තමා තිබ්බේ. ඉතින් ඒකටත් අපි වාහනවලින්ම ගියා. නමිනායස පාරණ ශ්‍රී ගෞතම දාතා මුනි ප්‍රණමාමිත සරණ
ඉතින් තාරකයයි කළු අයියයි ලහි ලහියම ඉක්මනින් යහන ගහනවා. ඉතින් යහනත් කියනවා අයිලයත් කියනවා ඉතින් මේ අයිලේ ගහන්නේ ඒ ශීර්ෂා බන් කියලා පේ කරන්න පළතුරුවක් කියලා. ඉතින් සම්පූර්ණ වෙස්මංගල්ල වීඩියෝ එක අපේ සෙංකඩ කළ කලාමැදුර YouTube නාලිකාවෙන් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. උන්මාද සිහිනෙන් ඔයා මල් සරදෝනි මෙමා සුදුවසු පිට නැගලා මංගල රතේ තියා කන්දාමයොරනේ කන්දාමයන්නේ උන්මාද සිහිනෙන් ඔයා මල් සරදෝනි මෙමා Ada biskut kah?
අපින්වාදේමෝ ජාය සිරිමහා දබ අත් දෙකින් ආන් එහෙම. දන්නේ නෑ නේද? දැන් මෙහෙම. ඒක නම් බොරුවක්. ඕ තත්තල් කාලා ගහන්න බොරුවක්. මොලේ කියලා වරන් දැන් සේවින් ක්‍රීම් ගාන විදිහ තමයි මේ. ඉඳලා ඉඳලා ඒ ගහනවානේ මොකද? ඒ ගහනවා. අයියෝ වේද. අපින්වාදේමෝ ජාය සිරිමහා දබ